හරි. අද අපේ පළවෙනි වීඩියෝ එක අපි මැෂින් ලර්නින් සඳහා හොඳ ෆවුන්ඩේෂන් එකක් දාගන්න යන්නේ. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ data structures සම්බන්ධයෙන්. හරි. මට ඉස්සෙල්ලාම කියන්න ඇයි අපිට මේ data structures වැදගත් වෙන්නේ මැෂින් ලර්නින් වලදී? ඔව්. අපි මැෂින් ලර්නින් වලදී වැඩිපුරම ගනුදෙනු කරන්නේ සහ අපිට ගනුදෙනු කරන්න සිද්ධ වෙන්නේ data එක්ක. ඉතින් මේ data හරි විදිහට ස්ටෝර් කරගන්න එක හරි විදිහට මැනිපුලේට් කරන එක මාර වැදගත් මැෂින් ලර්නින් වලදී. ඉතින් ඒ දේවල් හරියට කරන්න මේ data structures ගැන නිවැරදි අවබෝධයක් තියෙන එක ඉතාමත් වැදගත්. හරි. අපි බලමු අපිට අද කතා කරන්න තියෙන data structures යටතේ Python වල මොනවද තියෙන්නේ කියලා. මම ගන්නම් ඔයාලා දන්න දේවල් අපි දන්නවා data store කරන්න පුළුවන් විවිධ ක්‍රම Python වල තියෙන list ඊළඟට tuples ඊළඟට sets සහ dictionaries මේ දේවල් ඉතාමත් වැදගත්. අපි data store කරන්න යනවා විවිධ data store කරන්න යනවා එක variable එකක් යටතේ. එහෙම store කරද්දී මෙන්න මේ විවිධ ක්‍රම ගැන ඔයා දන්න දේ ඉතාමත් වැදගත් machine learning වැඩවලට. හරි. අපි බලමු එකිනෙක විස්තරාත්මකව මෙන්න මේවා කොහොමද හසුරවන්න පුළුවන් සහ මේවල තියෙන ලක්ෂණ features ගැන අපි කතා කරමු. අපි පළවෙනියට කතා කරමු list ගැන. හරි. අපි Python වල සාමාන්‍යයෙන් list එකක් define කරන්නේ කොහොමද? කොහොමද syntax එක? හරි. මතකද? හරි. මෙන්න මෙහෙම අපිට define කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම ගන්නම් groceries කියලා. අම්මා ඔයාට ගේන්න කියනවා බඩු තුණ්ඩුවක්. හරි. මේ බඩු තුණ්ඩුව මම මෙහෙම ලියනවා. හරි. list එකක් විදියට. හොඳට මතක තියාගන්න list එකක් define කරද්දී අපිට යොදා ගන්න වෙන්නේ මේ කොටු අරහන. හරි. මම ගන්නම් මේක ඇතුලේ rice ඊළඟට sugar සීනි ගේන්න කියනවා. ඊළඟට ඔයාලට කියනවා Dettol සබන් කැටයක් දෙන්න කියලා. Dettol ඊට පස්සේ ඔයාලට කියනවා පාන් ගෙඩියක් ගේන්න කියලා. bread. හරි. එන මෙහෙම තමයි අපි Python වල list එකක් define කරන්නේ. හරි. මෙන්න මේ list එකක තියෙන මොනවද features? මොනවද දේවල්? ලක්ෂණ. list එකක් හැම වෙලාවෙම අපි කියනවා මේක ordered අනුපිළිවෙලක් සහිතයි. මේක හැම වෙලේම අපිට කියන්න පුළුවන් list එකක් ordered. ඒ කියන්නේ අනුපිළිවෙලක් සහිතයි. ඒ කියලා කියන්නේ මෙයාව define කරද්දී මෙයා පළවෙනි එලිමන්ට් එක, මෙයා දෙවෙනි එලිමන්ට් එක, මෙයා තුන්වෙනි එලිමන්ට් එක, මෙයා හතරවෙනි එලිමන්ට් එක විදිහට තමයි අපි define කරන්නේ. සහ මෙයා create කරාට පස්සේ system එක දන්නවා මෙන්න මෙයා තමයි පළවෙනි එක, මෙන්න මෙයා තමයි දෙවෙනි එක, මෙයා තමයි තුන, මෙයා හතර. හරි. indexes නෙමෙයි මම කතා කරේ. මෙයා 1, මෙයා 2, මෙයා 3, මෙයා 4 කියලා එයා දන්නවා එයාගේ order එක. ඒ හින්දා list එකක් හැම වෙලේම අනුපිළිවෙලක් සහිතයි. ඊළඟ ලක්ෂණය තමයි lists වල තියෙන මේවා changeable. ඒ කියන්නේ changeable කියන්නේ මේවා වෙනස් කරන්න පුළුවන්. හරි. වෙනස් කරන්න පුළුවන්. හරි. අපිට කියන්න පුළුවන් එහෙම නැත්නම් mutable කියලා. හරි. මෙන්න මේ වගේ දේවල් මේකේ තියෙන දේවල් elements ඔයාලට පුළුවන් වෙනස් කරන්න. ඊළඟ වැදගත්ම දේ තමයි මෙයා allow කරනවා duplicates. allow duplicates. ඒ කියන්නේ දැන් හිතන්නකො මෙහෙම අම්මා ඔයාලට ලියලා දෙන්නේ Dettol සබන් කැටයක් දෙන්න කියලා. ඔයා ගේනවා Dettol නෑ light boy කැටයක්. හරි. මෙන්න මේ Dettol වෙනුවට light boy replace කරන්න පුළුවන්. හරි. ඒක තමයි changeable කියන්නේ. duplicate කියලා කියන්නේ මෙන්න මේ එකම දේ නැවත නැවත තියෙන්න පුළුවන්. හරි. list එකේ තියෙනවා කියලා හොවා හිතන්න උදාහරණයක් විදියට rice තියෙනවා, sugar තියෙනවා, Dettol තියෙනවා, bread තියෙනවා. අම්මට ආය අමතක කියලා අම්මා ලියනවා ආයේ sugar කියලා. හරි. ඒ කියන්නේ list එකක් හැම වෙලෙම
ඩුප්ලිකේට් allow කරනවා. හරි. ඒක යාගේ තියෙන elements change කරන්න පුළුවන්. සහ එයාව define කරන්නේ අනුපිළිවෙලක් සහිතව. අනුපිළිවෙලක් සහිතව. ඉතින් මේක තමයි list එකක තියෙන key features. හරි. ඔයා දැනගෙන ඉන්න ඕනේ ඔයාට machine learning model එකක් හදන්න, ඔයාට data manipulate කරන්න මොකක් හරි scenario එකක් තියෙද්දි මං ඇයි list එකක් use කරන්නේ? ඇයි මං මේ අවස්ථාවට list එකක් පාවිච්චි කරන්නේ කියන දේ ගැන ඔයා හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. හරි. ඒකේ දේවල් වෙනස් කරන්න පුළුවන්. හරි. ඒක duplicate allow කරනවා. හරි. වගේ දේවල්. හරි. ඊළඟට අපි කතා කරමු tuples ගැන. මම මේ විදිහට ගන්නවා. මම මේක ගන්නවා. ඊළඟට අපි කතා කරමු tuples ගැන. tuples ගැන කතා කරද්දී අපි Python වල කොහොමද tuple එකක් define කරන්නේ සහ මොකද්ද මේ tuple එකක් කියලා කියන්නේ? tuple එකක් කියලා කියන්නේ data. හරි. data store කරගන්න පුළුවන් ක්‍රමයක්. ඒ කියන්නේ එක single variable එකක් යටතේ multiple data store කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ tuple එකක් කියලා කියන්නේ. list එකක් කියන්නේ එහෙමම දෙයක්. එතකොට list එකක තිබ්බ අපි ඉගෙන කිව්වා කලින් කතා කරා key features. මොනවද key features? ඒක ඇවිල්ලා order අනුපිළිවෙලක් සහිතව තමයි තියෙන්නේ. ඒ කියන්නේ define කරන්නේ පිළිවෙලට. ඊළඟට ඒක changeable. ඒ කියන්නේ ඒක වෙනස් කරන්න පුළුවන්. ඒකේ තියෙන elements සහ ඊළඟට එයා allow කරනවා duplicates. ඒ කියන්නේ එකම data නැවත repeat වෙවි තියෙන්නත් පුළුවන්. දැන් අපි කතා කරන්නේ මෙන්න මෙහෙම data store කරගන්න පුළුවන් දෙවෙනි ක්‍රමය tuples. කොහොමද Python වල tuple එකක් define වෙන්නේ? හරි. අපි කලින් විදිහටම මම ගන්නම් groceries කියලා. හරි. අම්මා ඔයාලට ලියලා දෙනවා groceries. විදිහට tuple එකක් විදිහට. හරි. tuple එකක් define කරද්දි හොඳට මතක තියාගන්න අපි කලින් එකේ ලකුණු කරගත්ත කොටු සලකුණු. හරි. මෙන්න මෙහෙම එකක් නේ පාවිච්චි කරේ. මේකෙදි අපි පාවිච්චි කරන්නේ සාමාන්‍ය වරහන්. හරිද? tuple එකක් පාවිච්චි කරා. එතෙන්දිත් ඔයාලට කියනවා rice අරන් එන්න. හරි. sugar අරන් එන්න. හරි. ඊට පස්සේ salmon හරි මොනවා හරි ගේන්න. හරි පාන් ගෙඩියක් ගේන්න කියලා කියනවා. හරි. දැන් මොකද්ද මේ tuple වල තියෙන විශේෂත්වය? හරි. අපි කිව්වා list එකක් ඇවිල්ලා අනුපිළිවෙල සහිතයි. ඒක change කරන්න පුළුවන්. ඒකේ duplicates allow කරනවා කියලා. tuple එකක් ඇතුළේ එයා define වෙන්නේ order එකක් විදිහට. හරි. ඒ කියන්නේ අපිට අව create වෙද්දී එයා memory එකට යන්නේ අනුපිළිවෙලක් සහිතව. හරි. මම ගන්න order. ඊළඟට මෙයාගේ වැදගත්කම තමයි මෙයා අපි දන්නවා list එකක් නම් ඒකේ දේවල් change වෙන්න පුළුවන්. හරි. මෙයාව create කරාට පස්සේ මෙයාව change කරන්න බෑ. ඒ කියන්නේ මෙන්න මේ element එකක තියෙන data එක අපිට change කරන්න බෑ. අපි කියනවා ඒකට change කරන්න බෑ කියලා. ඒ කියන්නේ unchangeable. unchangeable. හරි. එයා වෙනස් කරන්න බෑ. ඊළඟ වැදගත් දේ තමයි මෙයත් duplicate allow කරනවා. හරි. මෙයත් duplicate allow කරනවා. allow duplicate. හරිද? මෙයත් duplicate allow කරනවා. හරි. එතකොට දැන් ඔයා දන්නවා data structures වර්ග දෙකක්. එකක් list එක, අනිත් එක tuple එක. එතකොට ඔයාට හිතුනොත් හරි මම මෙතෙන්දී යන්න ඕනේ tuple එකක් එක්ක. මේකේ තියෙන elements change කරන්න බෑ. ඒක නිසා ඔයා යනවා tuple එකකට. ඔයාට list එකක් ඕනේ වෙනවා. ඔයා ordered විදිහට වැඩේ කරන්න. ඔයාට duplicates allow කරන්න ඕනේ. සහ ඊළඟට ඔයාට මේකේ තියෙන දේවල් change කරන්න ඕනේ. එහෙනම් ඔයා යන්නේ list එකකට. ඉතින් මෙන්න මේ දෙක ගොඩාක් වැදගත්. හරි මම හිතනවා ඔයා මේකේ තියෙන වෙනස හඳුනාගත්තා කියලා. සහ මම මේක සමරයිස් කරන්න. මේ දෙකේ තියෙන වෙනස තමයි list එකක් ගත්තොත් ඒක ඔයාලට change කරන්න පුළුවන් elements. හරි. මම වැදගත්ම දේ විතරක් ලියන්න. මේක changeable, මේක unchangeable. හරිද? හරි. ඒ කියන්නේ ඕද? ඒ කියන්නේ ඔයාට දැන් මෙහෙම හිතන්නකෝ. දැන් අම්මා ලියලා දෙනවා. අම්මා කියනවා ඔයාට salmon ගේන්න කියලා. ඔයාට ආස sausages වලට ඔයාට ඉතින් sausages ගේන්න බෑ. හරි.
ඔයාලට දැන් අම්මා මෙහෙම ලියලා දුන්නොත් හරි අම්මා මෙහෙම ටපල් එකක් විදිහට නම් අම්මා ඩිෆයින් කරන්නේ ගේන්න ඕන ලිස්ට් එක බඩු ටික ග්‍රොසරිස් ටික ඔයාලට ඒකේ තියෙන එලිමන්ට්ස් චේන්ජ් කරන්න බෑ හැබැයි අම්මා ලිස්ට් එකක් විදිහට නම් දෙන්නේ ඔයා කැමති දේ ඔයාලට අරන් එන්න පුළුවන් හරි හරි මම හිතනවා මෙන්න මේකේ ෆීචර්ස් ටික ඔයා ඔලුවට දාගත්ත කියලා ඊළඟට අපි කතා කරමු සෙට්ස් ගැන ඊළඟට අපි කතා කරමු සෙට්ස් ගැන හරි සෙට්ස් මේ සෙට්ස් කියලා කියන්නේ අපිට ඩේටා ස්ටෝර් කරගන්න පුළුවන් තව විදිහක්. ඒ කියන්නේ එක සිංගල් වේරියබල් එකක් යටතේ මල්ටිපල් ඩේටා ස්ටෝර් කරගන්න පුළුවන් අපිට තියෙන හම්බෙන තව විදිහක්. හරි සෙට්ස් මම උදාහරණයක් විදිහට මේව ගන්නම්. මම ගන්නම් my sets කියලා ගන්නවා. හරි. දැන් අපි trip එකක් යන්නේ මේක define වෙන්නේ හොඳට මතක තියාගන්න. sets එකක් අපි define වෙන්නේ මෙන්න මේ curly bracket යටතේ. හරි. මෙන්න මෙහෙම තමයි යා define වෙන්නේ. හරි. මෙන්න මේ sets define වෙද්දී බලන් ඉන්න. හිතන්න trip එකක් යනවා. ඔයාට ඕනේ බඩු list එක. ඔයා කැමරාව ගත්තා. ඊළඟට ඔයා ගත්තා බැටරි පැක් එක ටික සෙට් එක ගන්න බෑ. බැටරි ටික ගත්තා. ඊළඟට ඩ්‍රෝන් එකක් ඔයාට තියෙනවා. ඩ්‍රෝන් එක ගත්තා. ඊළඟට ඔයා මොකද? පවර් බැංක් එකක් ඔයාට තියෙන්නේ නේ. පවර් බැංක් එක ගමුකෝ අපි. පවර් බැංක්. හරි. හරි. ඔන්න ඔයා සෙට්ස් ටිකක් ඩිෆයින් කරගත්තා. හරි. මට කියන්න මෙන්න මේ දැන් අපි කතා කරලා ඉවරයි ලිස්ට් ගැන ටපල් ගැන. මෙන්න මේ අපි දැන් බලමු සෙට්ස් වල තියෙන මොනවද තියෙන key features කියලා. හරි. දැන් අපි කතා කරමු ලිස්ට් සහ ටපල් දෙකම ගත්තාම ඒ දෙකම ඩිෆයින් වෙන්නේ ordered manner එකට. ඒ කියන්නේ එයා ක්‍රියේට් කරද්දී මෙමරි එකේ ඒ අදාළ වේරියබල් ගිහින් වදින්නේ අනුපිළිවෙලට. හරි. හැබැයි සෙට්ස් වලදී එයා ඩිෆයින් වෙද්දී කියන්නේ එයා ක්‍රියේට් වෙද්දී ඒක වෙන්නේ අනුපිළිවෙලක් සහිතව නෙමෙයි. ඒ කියන්නේ unordered. මෙයා අනුපිළිවෙලක් සහිතව නෙමෙයි. හරිද? සහ මෙයා unchangeable. මෙයා unchangeable. අපි කලින් කිව්වනේ ටපල් එකක තියෙන data අපිට වෙනස් කරන්න බෑ කියලා. sets වලත් එහෙමයි. එයා unchangeable. හරි. මෙයා අනිත් විදිය තමයි මෙයා duplicate allow කරන්නේ නැහැ. හරි. කියන්නේ මෙයා not allowed duplicate. Again not allow duplicate. හරි. ඒ කියන්නේ මෙයා create වෙද්දී create වෙන්නේ මෙන්න මෙහෙමයි. හරි. curly brackets වදිනවා. ඊට පස්සේ මෙයාගේ තියෙන elements store වෙන්නේ create වෙන්නේ memory එකේ order manner එකකට නෙමෙයි. ඊළඟට මෙන්න මේකේ තියෙන දේවල් ඔයාලට change කරන්න බෑ. දැන් ඔයා මෙන්න මෙහෙම list එකක් ඔයා ගහගත්තා නම් trip එකට යද්දී ඔයාලට මේකට ඔයාලට drone එක වෙනුවට ඔයාලට GoPro එක replace කරන්න බෑ. හරිද? මෙතන මෙයා drone එක නම් මෙයා drone එක තමයි. හරි. item remove කරන්න add කරන්න පුළුවන්. මම කියන්නේ change කරන්න බෑ. ඊළඟට මෙයා duplicate වලට allow කරන්නේ නැහැ. එනවා උදාහරණයක් විදිහට ඔයා කැමරාව ආයෙ add කරන්න මේකට බෑ. හරි. දැන් ඔයා දන්නවා sets වල තියෙන මොනවද key features කියලා. මේකේ මොනවද තියෙන key features? මෙයා තියෙන්නේ order manner එකකට නෙමෙයි. මෙයා ඊට පස්සේ unchangeable වෙනස් කරන්නත් බෑ. මෙයා තියෙන්නේ මෙයාව duplicate කරන්නත් බෑ. හරි. මට කියන්න දැන් tuple සහ set compare කරොත් මොකද්ද මේ දෙන්නගේ තියෙන වෙනස? අපි tuple එකක් කතා කරා. එයා ordered, එයා unchangeable සහ tuple එකක්. එයා වෙනස මොකද්ද? tuple එකක් duplicate allow කරනවා but sets duplicate allow කරන්නේ නැහැ. හරි. මම ඒක මෙහෙම ගන්නවා. මේ දෙන්න compare කරොත් හරි. මේ දෙන්න compare කරොත් මේ දෙන්නගේ වෙනස මොකද්ද? list එකක් සහ tuple list එකේ දේවල් change කරන්න පුළුවන්. මෙයා unchange කරන්න පුළුවන්. කියන්නේ changeability එක. එහෙම නැත්නම් මම කියන changeability කියලා. හැබැයි මේ දෙන්න ගත්තොත් tuple සහ sets ගත්තොත් මොකද වෙන්නේ? tuple සහ sets ගත්තොත් මොකද වෙන්නේ?
ඒ දෙන්න කම්පෙයාර් කරොත් මොකද වෙන්නේ? මොකද්ද වෙනස? මොකද්ද වෙනස? ටපල් උයි සෙට්ස් උයි. මතක් කරන්න. ඒ දෙන්න ඩුප්ලිකේට්. ඔව් ඩුප්ලිකේට්. හරි. ටපල් ගත්තොත් එයා ඩුප්ලිකේට් allow කරනවා. සෙට්ස් ගත්තොත් එයා ඩුප්ලිකේට් allow කරන්නේ නැහැ. හරි. හරි මෙන්න මේක තමයි ඒ දෙන්නගේ තියෙන වෙනස. හරි ඊළඟට අපි කතා කරමු ඩික්ෂනරිස්. මේක ගොඩක් වැදගත්. ඩික්ෂනරිස් කියලා කියන්නේ අපි මෙතන data store කරන්නේ key value pairs විදිහට. හරිද? අපි මෙතන data store කරන්නේ key value pairs විදිහට. දැන් අපි දන්නවනේ දැන් සමහර අපිට use cases තියෙනවා අපිට ඒක data එක නිකන් store කරන්න බෑ. නිකන් store කළා තේරුමක් නැහැ. ඒක අනිවාර්යෙන් pair වෙලා තියෙනවා. ඒකේ තව කෑල්ලක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මේව ගන්න. හිතන්නකෝ මෙන්න මේ වගේ දෙයක් කරගන්න වෙනවා කියලා. හරි. ඩික්ෂනරිස් යටතට හිතන්නකෝ අපිට මෙහෙම කරන්න වෙනවා කියලා. ඔයා කාර් එකක් ගන්න ඉන්නවා. හරි. ගණන් කාර් ඩීටේල්ස් කියලා. කාර් ඩීටේල්ස්. හරි. ඔය කාර් ඩීටේල්ස් ටික ඔයා මෙන්න මෙහෙම ඩිෆයින් කරනවා. හරි. මෙතෙන්දි පාවිච්චි වෙන curly brackets. හරි. හරි. ඔයා ගන්නවා කාර් එකේ name එක විදිහට brand එක කියලා ගමු. brand එක. හරි. brand එක. ඔයා ගන්නවා ඔයාගේ brand එක තමයි ඔයා යන්නේ Toyota වාහනයකට. Toyota ඊළඟට ඒකේ name එක model එක තමයි හිතන්න ඔයා ගන්න යන්නේ LC250 එකක් කියලා. ඒක year එක ඊළඟට ගමු. year එක 2025. හරි. ඔයා මෙන්න මෙහෙම ඩිෆයින් කරගන්නවා ඔයාගේ තියෙන key සහ values. ඒ කියන්නේ ඔයාට data store ටික කරගන්න ඕනේ but ඔයාට මේ list එකක් විදිහට දැන් උදාහරණයක් විදිහට ඔයා ඩිෆයින් කරගත්ත කියන්නකො Toyota LC250 2025 කියලා. හැබැයි ඊට වඩා මේක details මොකද මේක හේතුව මේක ඔයා store කරන්නේ key value pair එකක් විදිහට. හරි. ඒ කියන්නේ ඔයා මෙහෙම ඩිෆයින් කරගත්තොත් ඔයාට data access කරද්දී ඔයාට ඒක ලස්සනට data මේව කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ dictionaries use වෙනවා ඔයාට JSON format එකකින් ඔයාට output එකක් වගේ ගන්න ඕන නම් හරි ඔයාට define කරගන්න පුළුවන් මෙන්න මේ dictionary එකක් ඇතුලේ. ඒතකොට මේකේ තියෙන සුවිශේෂීත්වය තමයි මේකේ data store වෙන්නේ ඔයාට පුළුවන් single variable එකක් යටතට multiple data store කරගන්න. හැබැයි data store වෙන්නේ key value pairs විදිහට. හරි. අපි කතා කරමු dictionaries වල තියෙන key features මොනවද කියලා. dictionaries ගත්තොත් මේකත් order. හරි order manner එකක් තියෙනවා. ඒ කියන්නේ මෙයා create වෙද්දී හරි අනුපිළිවෙලක් සහිතව තමයි එයා define වෙන්නේ. හරි මේකේ changeable. මේකේ තියෙන දේවල් changeable. දැන් උදාහරණයක් විදිහට මට brand එක මාරු කරන්න වුණොත් හරි brand එක මාරු කරන්න වුණොත් මට මෙතන brand එක මාරු කරන්න පුළුවන්. හරි changeable. ඒ කියන්නේ මෙයා changeable. ඊළඟට මෙයා duplicate allow කරන්නේ නැහැ. හරි not allowed duplicate මෙයා duplicate allow කරන්නේ නැහැ. හරි දැන් මෙන්න මේ ටික තමයි key features ටික dictionaries ඇතුළේ. හරි මට කියන්න දැන් ඔන්න අපි mainly data structures ටික කතා කරලා ඉවරයි. data structures ටික කතා කරලා ඉවර වුණාට හොඳට ඔළුවට මේ ටික දාගන්න. මොකද මේක අපිට වැදගත් වෙනවා data manipulate කරද්දී data store කරද්දී අපි කොහොමද data define කරගන්නේ, list එකක්ද define කරගන්න ඕනේ, අපි tuple එකකටද යන්න ඕනේ. හරි කියන දේවල් හොඳට ඔළුවේ තියාගන්න ඕනේ. මොකද එහෙම තියාගත්තොත් තමයි අපිට හොඳ solid machine learning වලට අවශ්‍ය foundation එකක් දාගන්න පුළුවන් වෙන්නේ. හරි මේ බලන්න. දැන් dictionaries වල තියෙන දේ තමයි ඒක අනුපිළිවෙලක් සහිතව තමයි ඒක මේවා වෙන්නේ. හරි අපි කතා කරමු දැන් මුලින් ඉඳන් අපි දන්නවා list එකක්. list එකක් create වෙද්දී ඒකේ තියෙනවා order manner එකක්. හරි tuple එකක් create වෙද්දිත් ඒකේ තියෙනවා order manner එකක්. හැබැයි sets එකක් create වෙද්දී ඒකේ තිබ්බද order manner එකක්? නෑ. ඒකේ order manner එකක් තිබ්බේ නෑ. හැබැයි dictionary එකක් create වෙද්දී order manner එකක් තිබ්බා. අන්න. දැන් ඔයාලට එක use case එකක් වෙනවා. ඔයාලට ඒකේ order එක يعني data ටික කොහේ තියෙනවා data ටික දැන් හිතන්නකෝ
සීක් දැන් අපි දන්නවා data types වලදී model එක ගනුදෙනු කරද්දී අපිට යන්න වෙන සමහරලාට sequential data pattern වලට. ඒ කියන්නේ data store වුණු අනුපිළිවෙල අපිට වැදගත් අපේ output එකට. හරි. දැන් ඔයාලට use case එකක් එනවා. එහෙම අනුපිළිවෙලක් මොකුත් වැදගත් නැහැ. ඔයාලට ඕනේ නිකන් data ටික දාගෙන store කරගන්න. එහෙමනම් ඔයාලට තව බලන්න පුළුවන් එහෙම දාගෙන එහෙම දාගත්තා. එහෙම දාගත්ත එකේ data මට change කරන්න ඕනෙත් නැහැ. හැබැයි ඒකේ duplicate allow කරන්නත් ඕනේ නැහැ. එහෙනම් bestම method එක තමයි ඔයා sets වලට යන එක. හරි. bestම method එක තමයි sets වලට යන එක. හැබැයි එහෙමයි කියලා ඔයා ඒ වගේ use case එකක list එකකට ගියොත් ඒවට හරියනවද? නෑ. list එකක් ඇතුලේ order manner. දැන් ඔයාලට list එකකට ගියා කියලා ප්‍රශ්නයක් නෑ. ඔයාලට වැඩේ කරගන්න පුළුවන්. හැබැයි මොකද වෙන්නේ? memory එක. මොකද වෙන්නේ memory එක? මෙමරි ගැන හිතන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් අපි කම්පෙයාර් කරද්දී ලිස්ට් එකක් සහ ටපල් එකක් කම්පෙයාර් කරද්දී ෆාස්ටස්ට් මොකක්ද? ටපල් එක ෆාස්ට්. හරි. ටපල් එක ෆාස්ට්. ඒ කියන්නේ ඔයා හරි විදිහට හරි ෆෝමැට් එකේ තියෙන data structure එකත් එක්ක ගනුදෙනු කරොත් තමයි ඔයාට හරි කාර්යක්ෂමව දේවල් කරගන්න පුළුවන්. ඒක නිසා මෙන්න මේ theories ටික හොඳට වැදගත්. හරි. මම මේක සමරයිස් කරන්න කලින් හරි මම ඔයාලට ඔළුවට දානවා මෙන්න මෙහෙම ලිස්ට් එකක් කිව්වා අපි ලිස්ට් එක හැම වෙලේම ඕඩර් එකක් විදිහට යන්නේ. ටපල් එකක් ගත්තොත් ඒකත් ඕඩර් විදිහට යන්නේ. සෙට්ස් ගත්තොත් ඒකේ ඕඩර් මැනර් එකක් නැහැ. ඩික්ෂනරිස් ගත්තොත් ඒකේ ඕඩර් මැනර් එකක් තියෙනවා. හරි. දැන් අපි කතා කරමු changeability එක. changeability එක කතා කරොත් එහෙම ලිස්ට් එකක් ගත්තොත් ඒක obviously ඒක change කරන්න පුළුවන්. ටපල් එකක් ගත්තොත් ඒක change කරන්න බෑ. ටපල් එකක් change කරන්න බෑ. සෙට්ස් change කරන්න බෑ. හරි. ඩික්ෂනරිස් ගත්තොත් change කරන්න පුළුවන්. change කරන්න පුළුවන්. හරි. ඊළඟට අපි කතා කරේ duplicate allow කරනවද නැද්ද කියන එක. හරි. list එකක් ගත්තොත් එයා duplicate simply allow කරනවා. හරිද? ඊට පස්සේ tuple එකක් ගත්තොත් එයාත් duplicate allow කරනවා. sets ගත්තොත් එයා duplicate allow කරන්නේ නැහැ. dictionaries ගත්තොත් එයා duplicate allow කරන්නේ නැහැ. හරි. මම ඔන්න ඔක පොඩ්ඩක් ඔයාලට summarize කරලා දෙන්නම්. හරි. ඔන්න ඔය කියන දේ හරි මේක අමාරු නෑ. ඔයා චුට්ටක් හරි ගෙදර අනිත් වැඩක් කරද්දී මොනවා හරි වෙන වැඩක් කරද්දී ඔයා පොඩ්ඩක් පොඩි මේ වේගයක් හම්බුනොත් මේක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. හරි data store කරන්න පුළුවන් අපිට ක්‍රම කීපයක් තියෙනවා. data structures list තියෙනවා, sets තියෙනවා, tuples තියෙනවා, dictionaries තියෙනවා. මේ වල පොඩි වෙනස්කම් තියෙනවා. දැන් dictionary එකක් ගත්තොත් එහෙම ඒක අපි key value pairs විදිහට තමයි data ටික වදින්නේ. ඒකේ order එකක් තියෙනවා. හරි. ඒකේ order එකක් තියෙනවා. ඒකේ data change කරන්න බෑ. හරි. අන්න ඔහොම ඔයා නිකන් ඉන්න වෙලාවක පොඩි effort එකක් දාලා පළවෙනි පාර පොඩි effort එකක් දාන්න. ඔයාලට මතකෙට එනවා නෑ කියන දේවල්. ඊට පස්සේ ඔයාලට ඒක හොඳ solid foundation එකක් එනවා. ඊට පස්සේ ඔයා දන්නවා මෙන්න මේ දේට ඕනේ මෙන්න මේ දේ. මෙන්න මේ දේට ඕනේ මෙන්න මේ දේ කියලා. හරි. අපි පොඩි summary එකක් විදිහට මෙහෙම ගමු. summary එකක් ඕනෙත් නෑ. හරි. කමන්නේ මම පොඩි summary එකක් set කරන්නම්. මම මෙහෙම ගන්නම් වර්ග ටික lists තියෙනවා ඊළඟට tuples ගත්තා ඊළඟට sets ගත්තා ඊළඟට dictionaries ගත්තා. හරි මම මේ පැත්තේ ගන්නම් ordered නැද්ද කියන එක. يعني ordered නැද්ද කියන එක ගන්නම් මේ පැත්තේ. මේ පැත්තේ ගන්නම් මම changeability එක ඊළඟට duplicate allow වෙනවද නැද්ද කියන එක මේ පැත්තේ ගන්නවා. duplicate allow or not. හරි මට කියන්නේ list එකක් ගත්තොත් එයා කොහොමද? එයා පැහැදිලි order එකක් තියෙනවා එයාට order එකක් තියෙනවා. එයා change කරන්න පුළුවන්ද? ඔව්. duplication allow කරනවද? ඔව්. tuples වලට එමු. tuple එකක් ගත්තොත් ඒකේ ආ order පිළිවෙලට දින්නේ. ඔව්. change කරන්න පුළුවන්ද? බෑ. duplicate allow කරනවද නැද්ද? duplicate allow කරනවා. sets ගන්න එයාට order පිළිවෙලක් තියනවද? නෑ. එයාගේ changeability එක කොහොමද? බෑ. duplicate allow කරනවද නැද්ද? duplicate allow කරන්නේ නෑ. dictionaries වලට එන්න එයාගේ order පිළිවෙලක් තියනවද නැද්ද?
තියෙනවා එයා changeable නැද්ද changeable duplicate allow කරනවද නැද්ද නැහැ duplicate allow කරන්නේ නැහැ හරි මෙන්න මේ දැන් මම කතා කරන්නේ මේ list එකක් කොහොමද define වෙන්නේ එයා box brackets වලට දෙන්නේ මෙයා අපි කතා කරන සාමාන්‍ය වරහන් මෙයා curly braces dictionaries එයත් මේ වගේම තමයි සහ මේ Python වල අපිට define කරගද්දී අපිට ඕනනම් මේ construct එකක් විදිහට මේවා define කරන්නත් පුළුවන් හරි මේ විදිහට define කරන්නත් පුළුවන් හරි මම පොඩි task එකක් දෙන්නම් හරි මේ task එක ඔයාගේ console එක අරගෙන හරි Python environment එකක් create කරගෙන මේක කරන්න බලන්න සහ මේ දේවල් අපිට හොඳ machine learning foundation එකක් දාගන්න ඉතාමත් වැදගත් හරි මම හිතනවා ඔයාලට මේ දේවල් ටික සරලව ඔලුවට යන්නේ නැති කියලා